තිබුණ ගම් වතුර සහ නායම් වලින් සමහර ගම්මාන අසරණ වුණේ ඒ ගම්මාන වලට යා හැකියව තිබු මම්මාවත් පාලම් සම්පූර්ණයෙන්ම කඩා වැටුණු නිසා. ඒවා බිඳ වැටුණු නිසා ඇත්තටම අපිනුත් නිතර උදව් ඉල්ලපු නිතර ඇත්තටම දුක් ගැනවිල කියපු ඒක අසාමාන්‍ය විදිහට මේ ඉන්බොක්ස් එක පිරුණා අපේ සමහර මේ සමාජ මාධ්‍ය ජාලාවල කොත්මලේ ගම්මානය ගැන. ඉතින් බොහෝ උදව් උපකාර ඉල්ලලා තිබුණා. ඒව ඇත්තටම හදවත සංවේදී කරන සුළුයි. ඒ වගේ තවත් බොහෝ තැන් තියෙනවා. විශේෂයෙන්ම මේ කොත්මලේ ගම්මානය ගැන මට නිතර අහන්න ලැබුණා. මොකද යන්න තිබ්බ පාරවල් කැඩිලා දැන් මේ පාරවල් නැවත පාවිච්චිට ගන්න බැරි විදිහට කැඩිලා බැඳලා ගිහිල්ලා. ඉතින් ඒ වගේ ඉතින් ඒ නිසා මම කල්පනා කළා දැන් ගොඩ බිමින් යන්න බැරි නිසා ඇත්තටම වාහනයක කොහොමවත් යන්න බෑ සමහර පැති වලට. ඒ නිසා අපි තීරණය කළා ගුවනින් මගේ පුද්ගලික ධනය වැය කරලා පුද්ගලික හෙලිකොප්ටර් යානයකින් ඒ ආධාර තොගය අරගෙන යන්න කොත්මලේ ගම්මානයට. ඉතින් ඒක අද මට කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ අද්දිත් අපිට උඩ ඉඳන් පේනවා අර අපි දිනපතා නිවුස් වල එහෙම දකින දිනපතා සමාජ මාධ්‍ය දකින අපිට සමාන්තරව අපි දකින රූපවල ගුවනින් පේන දර්ශනය. ඉතින් ඒක දකිනකොට ඇත්තටම හදවතේ ගැඹුරුම තැනත් සංවේදී වෙනවා. ඇත්තටම මේ මිනිස්සුන්ට මෙහෙම වුණා නේද කියලා හිතෙද්දී ඒක ඇත්තටම හිතා ගන්න අපහසුයි. කෙසේ වෙතත් අපි තැනට ගියාට පස්සෙත් බොහෝ අය අපිත් එක්ක කතා බහ කළා. ඇවිල්ලා ඔවුන්ගේ දුක කීවා. ඔවුන්ට ලැබුණු සැනසීම ගැන කීවා. මොකද මේ වෙලාවේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ රන් රිදී මුතුනෙක් නෙවෙයි. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සමහරවිට කෑම වේල. සමහරවිට තමන්ට මේ තමන්ගේ ඇඳුම් නැති වෙලා ගිහලා තමන්ට අඳින්න ඇඳුම. සමහරට පාවහඬු ගලක් වෙන්න පුළුවන්. අපි කොත්මලේ ගාමිණී දිසානායක ක්‍රීඩාංගණයට තමයි අපේ හෙලිකොප්ටර් යානය ගොඩවැස්සුවේ. ඒ මොහොතේදීත් ඒ ග්‍රවුන්ඩ් එක වටේට බොහෝ පිරිසක් එකතු වෙලා හිටියේ. ඇත්තට මේ අය උදව් බලාපොරොත්තුෙන් ඒ ක්‍රැස්ලා හිටියේ. ඒක දැකෙද්දිත් ඇත්තටම යම් සංවේදී බවක් හදවතට දැනෙනවා. ඒ අතර ඇත්තටම අපිට අහන්න ලැබුණ තවත් අර දුක්ඛදායක දෙයක් තමයි දැන් මේ ලබන අවුරුද්දේ එහෙම නැත්නම් මේ අවුරුද්දේම යම් කාලවල විභාග වලට මුහුණ දෙන්න ඉන්න සමහර දරුවන්ගේ පොත් ටික වතුර ගහගෙන ගිහින් තියෙනවා. ඒවා නායම් වලට හසු වෙලා තියෙනවා. සමහරට තමන්ට තිබ්බ ගෙදර සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපිට අහන්න ලැබුණා ඒ ගිය ගමන ඇතුළේදී. මට විශේෂයෙන් කියන්න තියෙන දරුවන්ට අධෛර්යමත් වෙන්න එපා. කොහොම හරි මේ හැමදේම ගොඩගමු. ඒ වගේමයි තමන්ගේ ආදරණීයයන් නැතිවීම ගැන ඔවුන්ගේ හිතවල තද වේදනාවක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ මමත් කියන්නේ පුළුවන් තරම් තමන්ගේ ළඟම ඉන්න අය ගැන නිතර හොයලා බලන්න කිසිම දෙයකට ඉක්මන් තීරණ වලට යන්න එපා.